මොකෙන්ද ස්පොන්සර් කරේ? මේක තමයි ස්පොන්සර් කරේ National Geographic. National Geographic. අන්න අතරින්ම වලි කුකුලෙක්. මේ හරිම සුලභ දසුණක් තමයි වලි කුකුල. මෙයාලා හරිම මේ මිනිසුත් එක්ක හරි ඒ කියන්නේ මිනිසුන්ට බය නෑ මේගොල්ලෝ. මිනිසුත් එක්කම ඉඳලා ඇයි ඒ? ඇයි මිනිස්සු බය? බලන්නකො මෙහි වලි කුකුල අපිට ගොඩක් බලන්න උලා මේ ගේ කුරුල්ල නෑ නේද පරවියෝ. වා පරවියෝ ගේ කුරුල්ල මේ ලස්සන දසුණක් මම ඔයාලට පෙන්නන්න. දැක්කද? ලංකාවේ කට්ටිය වගේ දුවන්නේ නැහැ. හරිම ලස්සනයි. මෙයාගේ කකුල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. වැඩි හයියෙන් යන්න බෑ. ඉතින් අද ගොඩක් වැස්ස දවසක්. දැන් නම් ටිකක් පායලා දුදේ ඉඳලා වහිනවා. ඉතින් අද දවස තමයි අපි බුක් කරේ කැම්පින් කරන්න. අපි බලමු ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේක. ඇත්තරම ලොකේෂන් වයිස් ලස්සනයි. හැබැයි ඉතින් මේක කැලෑවක් නම් නෙමෙයි. එතකොට මෙතන බීච් සයිඩ් එකක් තියෙනවා. අපි බලමු අපි කොහෙද අපේ කැම්පින් එක කරන්න කියලා. හරියටම නිකන් බීච් සයිඩ් වයිබ් එකක් තියෙනවා. මොකද so many වලි කුකුල ගොඩාක් ඉනවා අතන දැක්කද? මේ හරියට වලි කුකුල ඉන්නවා. මට හිතෙන්නේ මෙයාලා වැස්ස වෙලාවට එළියට එනවා වැඩිද කොහෙද? මම අද තමයි මෙච්චර වලි කුකුල් ප්‍රමාණයක් මෙහෙ දැක්කේ. ඒක තමයි හේතුව. ඕන් එනවා. කරන්න දෙන්නේ. මේ කුකුල හරි අමුතුයිනේ. කොමනේරියන් කියන්නේ මොකද? අරයට යන්නේ. අර සුදු පාට කෙවුවොත්. අනේ චූටි පැටවුත් ඉන්නවා. මං හිතන්නේ ගහනේ වැඩි. අර වයිට් සෑන්ඩ් වගේ තියෙන මොකද? වයිට් සෑන්ඩ් වගේ තියෙන අතන. ඒ වයිට් සෑන්ඩ් වල ගහම ලස්සනයිනේ. වොස්රූම් එක ගාව ගහන්න ඕනේ. ඒ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න පුළුවන් නේද මේක? අර අතන සෙලිබ්‍රේට් කරනවා. beach line එක වලලා ෆොටෝස් ගහන්න පුළුවන්. so many things තියෙනවා ඉතින්. තරම නෑ යාලා කැම්පින් වයිබ් එක නැහැ. එහෙමද මන් දන්නේ පොඩි බෑග් එකකුත් අරගෙන අපි මම හිතන්නේ මේ වයිට් සෑන්ඩ් හොඳයි කියලා. ගත්තන බීච් එක මේ ගහගෙන ඉන්නවා දැක්කද? අපේ එකත් ඔය ගන්නවා කියලාද? හැමතැනම තියෙනවා. ඒ කට්ටිය අර වැස්සත් එක්ක එනවනේ ගොඩකයි. අර අතන දෙකක් තියෙනවා. මොකක්ද මේ සුදු පාට වැලි? මඩ නැති තැනක මේ පැත්තට වෙන්න හොඳයි අයියා. එතන මෙහා පැත්තේ මම හිතනවා මේ මෙතන බිම හොඳයි කියලා. වට වෙලා තියෙනද?
ඔය යන හරියත් හොඳයි. ඈ මඩ. එරෙන්නේ නෑ නේද සුදු? ඈ? එරෙන මඩක් නෑ නේ ගහමු හරියට. ගහම දිගරින්න. අපේ මේව දෙක ගැට ගහ ගන්නත් පුළුවන් මේ පොල් ගස් දෙකයි. එයාර පොල් ගස් අතර මැද ගහමු. එයි. එනම් මෙතන ගහමු ඉතින්. යටට දාලිමු. උඩ කවුරුත් කාපට් ගහලා නැහැ. අපි ගහමුද උඩ කාපට් එක ගහන්නේ? ඔව් ඉතින් ඊතුරු පැත්ත. එහෙමද? පටන් ගමු. මට ඔගේ මේක ස්ටෑන්ඩ් කරන එක දෙන්නකෝ. වැස්ස වැටුණොත් මෙතනින් මඩ වෙයිද දන්නේ නැහැ සුදු බබා වැඩි. අපි චුට්ටක් එහාට කෝකටත් ගිහින් බලමු තව ටික. මෙතන කට්ටිය ගහනේ වැඩිනේ. අර හෙට ගිහින් බලමු තව ටික. අවුල්ද මොකද කියලා. මෙතන මේව ටික තියලා කවුරුත් ගන්න නැහැ නේ. ඇයි? මම නම් ගිහින් බලන්න. ඒ කියන්නේ? එහෙනම් ගහගන්න. මම හිතනවා මෙහෙ අර හරි මෙහෙම ගිහින් බලමුකෝ. එහා හොඳයි කියලා. එහාට වයිබ් එක හොඳයි. උස තැනක ඉන්නේ පේන්නේ. අර නෑ අර ගහගෙන ඉන්නවා. පෙවුන්නේ නැද්ද වඩ? එනං ගහමු. හා හොඳයි කියලා මට හිතෙන්නේ. මේ කුඩේදි කරිනු යන්කු ගිහින් බලන්න. නෑ මෙහෙම තියලා යන් කවුරු තරන් යන්නේ නෑ මේව. මෙහෙ අරන් යන්නේ නෑ සුදු. ඔයා කැමරා බෑග් එක ගන්නවා. මම ලැප්ටොප් එක අරන්නේ තියෙන්නේ. ඒකෙත් වටින්නේ. මම ගිහිල්ලා බලලා හරියන්නේ නැහැ. ඔයත් ඇග්‍රි වෙන්න එපා මගේ අදහස. හෙලා ඒ පැත්තේ තව මේ ගල් වටින් එහා පැත්තේ ආයේ මේ වගේ කෑල්ලක් තියෙනවා. ඒ හරිය තනකොළත් ලස්සනයි. ඔය හරිය නිකන් කුණු කොට වගේනේ. ගහන්න තියෙන තැන කෑලි කෑලි ගසුත් තියෙනවා.
ඒ කියන්නේ මේ ගල් වැටිය කැලලක් තියෙනවා. එතනින් එහා පැත්තේ තමයි මේ වගේ කැලලක් තියෙන්නේ. ඔව් එහාට යනකම්ම ගහලා තියෙනවා. ඔය ගිහින් බලන්නකො. වොෂ්රූම් ඉතින් අය හැම වෙලේම යන්නේ නැහනේ. ගහමු එහෙනම්. අර හෙත් කට්ටිය ගහනවා අතන තනකොළ එහෙම නිකන් ෆිනිෂ් ලස්සනයි. ඕ දැන් ජහජරාවනේ. ඒක තමයි දෙන්නත් එකම ඩිසයිඩ් කරන්න තිබ්බ ගියා නම් එහාට. එහාටම යනකම් තියෙනවා මේක. ඇයි? මේ මෙතනත් වලකුත් තියෙනවා. වල අස්සෙම කුඩේ මේවා කරන්නකො තෙමිලා ලෙඩක්වත් එදේ. මම ගියේ අර ගල්වැටිය තියෙන පැත්තට විතරයි. මට පේනවා මේ ගල්වැටිය නැති තැනක් තියෙනවා කියලා. එහෙම මට මේ කට්ටිය ගහලා තියෙනවා පේනවා. මෙතනින් හිටවන්න ඕනේ අර මේ පේන විදියට. මොහොත පේන විදියට. ඉතින් ගන්නකො. ඉතින් අරගෙන දෙන්නේ පෑ චූටි එතන කිව්වේ කියලා. පටන් ගන්න તો පොඩ්ඩක් ඉන්නවද මං අරේ පොඩ්ඩක් බලන්න. ගහමු. මේ කැලල අරන් දෙන්නකෝ. ඒ පැත්තෙන් හිටෙවුවම පේන්නේ මෙහෙ වයිබ් එකනේ අරහෙ වයිබ් එක ලස්සනයි. හා? එහෙමනේ විදාසක් තියෙනවා කතා කරන්නේ. අර නැවක් යනවා.